අට කුරුල්ලෝ කතාවට ආදරය කරනවා යාළුවෝ ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ කෙවින්ට ඉදිරියේදී පොටක් පෑදෙන එක සම්බන්ධව ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා ඒ වගේම like කරන්න comment කරන්න තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා ඉතින් යාළුවනේ නිම්නාවේ අතුරුදහන් වෙච්ච එකට නිම්නාවගේ තාත්තා බොහොම කලබල වෙලා ඒ වගේම අම්මා. ඉතින් ෆොන්සේකත් මේ වෙද්දී නුවරඑළියෙත් හොයන්න ගිහිල්ලා ඉන්නේ. ඉතින් නුරාන්ව සැක හිතෙන විදියට මුණ ගැහුණ හින්දා බොහොම කල්පනාකාරීව ආරක්ෂිතව ළමයාව බේර ගන්න ඕන හින්දා අනිවාර්යෙන්ම සැකයට ප්‍රශ්න කරනවා නුරාන්ගෙන්. ඉතින් ඩුබයි වල ඉන්න පුළුවන් කමක් නැහැනේ. මෙහෙ නුරාන් ඉන්නවා නම් ඉතින් අනිවාර්යෙන් මේකට නුරාන්ට උත්තර දෙන්න වේවි. ඒ වගේම ලොකු බ්‍රදර් මේ වෙද්දී නුරාන්ව හොයාගෙන නුවරඑළිය ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඇත්තටම කෙවින් මේ වෙද්දී පොලිසියෙන් ඇරස්ට් කරා. ඒ මංජිත කියලා ඇත්තටම දන්නේ නැහැ. පොලිසියෙන් දන්නේ කෙවින් කියන්නේ මංජිතට කියලා. ඉතින් කොහොම වුණත් ෆොන්සේකට දැනගන්න ලැබෙනවා පොලිසියට මංජිතව අරගෙන ඇවිල්ලා කියලා. ඉතින් ඒ හින්දා ඉක්මනින් කලබලෙන් මංජිතව මුණ ගැහෙන්න යන්නේ වෙච්ච දේ දැනගන්න. නමුත් පොලිසියේදී සිද්ධ වෙන්නේ වෙනත් දෙයක්. නිම්නාවිගේ තාත්තත් එක්ක පොලිසියට යද්දි තමයි එතන ඉන්නේ මංජිත නෙමෙයි කෙවින් කියලා දැනගත්තට පස්සේ ඇත්තටම ඇසුඩ යනවා. ඉතින් කොහොම වුණත් මේ කතාවේ අවසානයේටම මේ වෙද්දි ළඟා වෙලා තියෙන්නේ බොහොම කොටස් කීපයයි ඉදිරියේදී විකාශය වෙන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම කෙවින් ඇත්ත පිළිගන්න වෙනවා. මොකද ෆොන්සේකා කියනවානේ මේ ඉන්නේ කෙවින් කියලා. ඉතින් ඇත්තටම මේ වෙලාවේදී තමයි පොලිසියෙත් ඒ වගේම නිම්නාවිගේ තාත්තත් හැමෝම දැනගන්නේ මේ ඇත්තටම කෙවින් මංජිත නෙමෙයි කියලා. ඉතින් මේ විදිහට කතාවේ අවසානයේ බොහොම ලස්සනට නිමා වෙයි. ඇත්තට සේරම එළි වෙලා මේ නිම්නාවිව පැහැරගත්තේ නුරාන් කියලා දැනගෙන එයාවත් අතනංගුවට ගන්න අනිවාර්යෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේවි. ඉතින් ඒ අතරතුරේදී මංජිතට පුළුවන් වෙනවා නුරාන් නිම්නාවිව හංගගෙන ඉන්න තැන හොයා ගන්න. ඉතින් අනිවාර්යෙන් ඉදිරි කොටසකදී නුරාන්ට සිද්ධ වෙන දේත් බලා ගන්න පුළුවන්. ඔයාලට සුබ දවසක්.